හරි. එතකොට 11 වෙනි ප්‍රශ්නේ නම් පටන් ගමු. 11A B ටික ප්‍රශ්න. මේ කියලා තියෙනවා x and y are 2 points on a straight road that are 450 meters apart. හරි මීටර් 450 තියෙන points දෙකක්. t equals 0 වලදී කා p එක point x එක පාස් කරනවලු 30ක ස්පීඩ් එකකින් xy direction එකෙන් x ඉඳන් y වෙනකම් ඊට පස්සේ එතන ඉඳන් යුනිෆෝම් ඇක්සලරේට් වෙනවලු f කියලා ගානකින් f එක b වලට වැඩි කියලා තියෙනවා. හරි ඊළඟට ඒ වෙලාවෙදිම q වලින් තව එකක් පාස් කරනවලු ස්පීඩ් එක 60කින් යුනිෆෝම් ඇක්සලරේෂන් f එකෙන් යනවලු 90 කියලා ස්පීඩ් එක හිට් කරනකම් ඊට පස්සේ කන්ස්ටන්ට් ස්පීඩ් එකෙන් යනවලු. හරි t equals 25 වෙද්දි කාස් දෙක මීට් වෙනවලු vt ග්‍රාස් වලින් දිනනලු t equals 25 වෙනකම්. හරි ඒක අපි මුලින්ම පළවෙනි කෙන්දේ කරමු. මේක velocity දෙන්නම එක පැත්තට යන හින්දා මම මේක පොඩ්ඩක් පැත්තට කරලා අනියට කරලා ගන්නම් නැත්තම් ඊට ඕන වෙන හින්දා. එහෙනම් මේක velocity බලමු. okay and ඒකට කාස් දෙකම t equals 0 මුලින්ම p ගන්නෙමු. p පටන් ගන්නෙ 30කින් මම 30 මෙතන කියලා මාක් කරන්න. v meters per second t minus seconds. හරි එතකොට 30න් පටන් ගෙන යා constant acceleration f ඊගෙනම යනවා. ඒතර මම constant acceleration f එක මෙහෙම ගන්නවා. හරි ඊට පස්සේ q කියන කෙනා පටන් ගන්න t equals 0 වලින් එයාගේ ස්පීඩ් එක පටන් ගත්තේ 60යි. හරිද 60යි. එතකොට එයත් යන්නේ f කියන acceleration එකෙන්මයි. හැබැයි අණුව වෙනකම් විතරයි යන්නේ. නම් අණුව මේ හරියට වගේ නිකන් තියෙනවා. හරිද? එතකොට දෙන්නගේම acceleration equal හින්දා දෙන්නගේ graph දෙක parallel වෙන්න ඕනේ. සමාන්තර වෙන්න ඕනේ මෙතන යනකම්. මෙතනින් පස්සේ මෙයා මෙහෙම යනවා. එතකොට මේ යන්නේ අපි p ව මේ මං යන්නේ q ව. හරි. ඔක තමයි graph ටික වෙන්නේ. එතකොට මෙයාගේ acceleration එක f මෙයාගේ මේක ඇද මට f දාන්න පුළුවන්. ඊට අමතරව මට data mark කරගන්න කියලා මුකුත් දැනට නෑ. මම මෙතන ගන්නම් t25 කියලා ගන්නම් මෙතන. හරි. මුලින්ම f6 කියලා පෙන්නන්න කියලා තියෙනවා. හරි ඒක බලමු. That's the distance traveled from p traveled by p from x. x ඉඳලා p ගිය දුර හොයන්න කියලා තියෙනවා. හරි ඒක පස්සේ බලමු. හරි. එතකොට අපි මුලින්ම ගත්තොත් එහෙම ඔය දෙන්න හම්බ වෙනවා කියන්නේ මොකද්ද? දැන් මම ඇඳගත්තොත් p කියන්නේ ඇත්තටම මේ වගේ තැනක හිටියේ q හිටියේ මේ වගේ තැනක. මේ දෙක අතර දුර තමයි අපිට දීලා තිබ්බේ 450යි කියලා. q යම් කිසි දුරක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ pත් මම කියන මෙතන තව යම් කිසි දුරක් ගිහිල්ලා තියෙනවා. හරිද? අපි ඒ දුර දන්නේ. එතකොට මුලින් ඔයගලන්ට තේරෙන්න ඕනේ p යන්නේ මුලදී හිමින් q හයියෙන් යනවා. එහෙම ගියාට q එතකොට p ට වඩා මේ තියෙන ગેප් එක මුලින්ම q වැඩි කරගන්නවා. වැඩි කරගෙන හැබැයි q එක්කන අණුවෙන් එහාට වේගය වැඩි කරගන්නේ නැහැ. හැබැයි p අණුවෙන් එහාට වේගය වැඩි කරගෙන යනවා විදිහට. එතකොට එන්න ආයි p එන්න q ට ලං වෙන්න ගන්නවා. එන්න q ට ලං වෙන්න අරගෙන කොයින් හරි දෙතැනකදී පාස් කරනවා. එතකොට මේ p ගේ graph එක යට area එක වෙන්නේ මොකද්ද? මේ p ගේ graph එක යට area එක වෙන්නේ මෙන්න මේ කැලල. ඒ කියන්නේ area එක කියන්නේ displacement change එක නැත්නම් විස්ථාපන වෙනස. ඒක equal වෙන්නේ මේ උඩින් තියෙන ඉරට. හරි. ඊට පස්සේ මේ q ගේ graph එක යට area එක වෙන්නේ මෙන්න මේක. තේරෙනවද? q ගේ graph එක යට area එක වෙන්නේ මෙන්න මේක. එතකොට p ගේ graph එක යට area එකෙන් q ගේ graph එක යට area එක අඩු කරාම
ඒක අඩු කරාම වාට එන්න ඕනේ මොකද්ද? වාට 450 එන්න ඕනේ. ආ කොහොමද මම මෙතන ගාන හදන්න තියෙන එකම පොයින්ට් එක. හරි. එතකොට මට මෙතනදී වෙලොසිටි ඕන වෙයි කියලා හිතනවා. ඕන වෙයි කියලා හිතනවා ඕන වෙයි ගොඩක් දුරට. හරි. මම ඒකට මොකක් හරි අකුරක් දාගන්නවා v1 කියලා. ඒ අරෙන්න මට ඕන වෙන වෙලොසිටිස් නැති වෙයි කියලා හිතෙනවා මට. හරි. එතකොට එතකොට අපි එහෙනම් ඒරියා වලින් පටන් ගමු. එතකොට අපි සාමාන්‍යයෙන් VT graph මම බැලුවේ ඒරියා කියන්නේ මෙන්න මේ වෙනම කැලි දෙකේ ඒරියාස් වලින් ලියන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙන්න මේ කැලේ වෙනම ඒරියා එක ලියන්න තව ඉක්වේෂන් එකක් හොයාගන්න වෙලේ ඒවට මේ වැලෙන්ස් හොයාගන්නවා ඊට වඩා සාමාන්‍ය මුළු ඒරියාස් වලින් අඩු කරලා ලියන එක ලේසියි. ඒතර අපි මේ වගේ ගානක් කරද්දි සාමාන්‍යයෙන් යූෂුවලි ගිය තමයි අපි අකුරු ටිකක් ලකුණු කරගන්නවා. ගාන ඉන්ට්‍රොඩියුස් කරපු නැති අකුරු ටික. දැන් ගාන මේ ගානේ A අකුරවත් යූස් කරලා නැහැ නේද? මම මේ පොයින්ට්ස් graph එක පොයින්ට්ස් ටික නම් කරගන්නවා. මම මේක A කියන්නම්. මේ පොයින්ට් එක B කියන්නම්. මේ පොයින්ට් එක C කියන්නම්. මේ පොයින්ට් එක D කියන්නම්. මේක E කියන්නම්. කොහොමද මේ දන්නේ? මේක F. මේ පොයින්ට් එක G. මේ පොයින්ට් එක H කියන්නම්. හරි. අතකොට මට කියන්න පුළුවන් මොකද්ද? P කියපු දුරට අදාළ වෙන්නේ මේ P එක ගව එකට ඒරියා එක. ඒ කියන්නේ area of AB FH minus area of Q අදාළ කර්ව් එක. Q අදාළ කර්ව් එක වෙන්නේ ACDGH. ACDGH. ආවක තමයි 450 වෙන්න ඕනේ. හරිද? එතකොට මේක 25 කියලා දන්නවා. මම දන්නවා ඇත්තට මට තේරෙනවා මේක ලිව්වට පස්සේ ඔයාලට V1 කොහෙන් හරි මේ ඒරියා එක ලියද්දි V1 ඕනේ නෝනේ. V1 ඕනේ නේද? මම මෙතනදීම V1 ම පා ගන්නවා. V1 ට මොකද්ද ඔයාලට මේ BF කියන කර්ව් එක යූස් කරලා. හරිද? BF කියන ලයින් එක යූස් කරලා ඔයාලට V1 හොයා ගන්න පුළුවන්. කොහොමද? BF කියන ලයින් එකෙන් ගත්තාම V1 ට 30 ඉඳලා V1 ට වැඩි වුණා තප්පර 25කදී. මේ කියන්නේ ඇක්සලරේෂන් එක. එහෙනම් V1 කියන්නේ මොකද්ද? 25f 30 අනිත් පැත්තට ගියාම +30. මේක තමයි V1 ගේ වැලියු එක. හරි. එතකොට ABFH ගේ ඒරියා එක මට ලියන්න පුළුවන්. ට්‍රැපීසියම් එකක් තියෙන්නේ 30 නම් මම එතන දැන්ට V1 දාන්න එක දෙකෙන් බෙදලා ගුණ ගන්නවා. ටයිම් එක මෙතන තියෙන 25. හරිද? ඕක. මෙතන මයිනස් Q ගේ කර්ව් එකට ඒරියා එක වෙන්නේ මොකද්ද? ඒක ඇත්තටම පැති පහක් තියෙන මේක පෙන්ටගන් එකක් තියෙනවා. ඒතකොට පැති පහක් තියෙන එකක් නම් වාවක කෑලි දෙකකට කඩා ගන්නවා. හරිද? මම ලේසියෙන් කඩා ගන්න මෙහෙම කෑලි දෙක. අතන ඇත්තටම මට මෙතන ටයිම් එකක් ඕන වෙයි. මම එතන T1 කියන්නම්. ඊට පස්සේ මට මේ CD කර්ව් එක. CD කෑල්ල ඇත්තටම CD ගේ ග්‍රේඩියන්ට් එක කන්සිඩර් කරලා මට ලියන්න පුළුවන් මොකද්ද? 90 ඉඳලා කියන්නේ 60 ඉඳලා 90ට වෙලොසිටි වැඩි කරගන්න යාට T1 කියලා ටයිම් එකක් ගියා under F කියලා ඇක්සලරේෂන්. ආයෙකින් ඔයාලට T1 ගන්න පුළුවන් මොකද්ද? 30 බෙදීම F කියලා එනවා T1. මාකරි වැලියු එකක් වෙයි. එතකොට මේකේ මට මුලින්ම මම මේ පොඩි කෑල්ල ඒරියා එක ලියනවා. පොඩි කෑල්ල ඒරියා එක වෙන්නේ මොකද්ද? half into මෙහෙම නේද මම මෙහෙම ගියමුකෝ. half ලියන කලින් එක සයිඩ් එකක් 60යි අනිත් සයිඩ් එක 90යි. ඒකත් ට්‍රැපීසියම් එකක් වෙන්නේ. ඒක දෙකෙන් බෙදනවා. into T1 gap එක T1 කියලා දාමු දැන්. plus මේක ඒරියා එක මොකද්ද? මේක ඇල්ල නිකම් කොටුවක්. ඒ කොටුවේ උස වෙන්නේ 90. ටයිම් එක වෙන්නේ 25න් T1 අඩු කරනවා. හරිද? මේ ඇතුලේ ලිව්වේ ACDGH කියන එක ඒරියා එක ටෝටල් ඒරියා එක. හරිද? එතකොට දැන් ඔයාලට ඕන නම් එක්ස්ප්‍රෙෂන් එක ලිව්වට පස්සේ V1 T1 ඕන වෙනවා කියලා පේන හින්දා in terms of f ඔයාලට මේ දෙක පස්සේ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද අපි ආදේශ කරමු මෙතන 30 plus 25f plus 30. හරිද? divide by 2 into 125 ඉස්සරහට ගන්න. හරිද? minus මෙතන 60 plus 90 කියන්නේ
60 plus 90 කියන්නේ 150. 150 divided by 2 කියන්නේ 75. into t1 කියන්නේ මොකද්ද? 30 divided by f. Plus 90 25 minus 30 divided by f. දැන් ඇත්තට අපිට f විතරක් තියෙන ඉක්වේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? f විතරක් තියෙන ඉක්වේෂන් එකක් තියෙනවා. දැන් මේක සුළු කරාම ඇත්තටම f එක ක්වැඩ්‍රටික් එකක් එනවා. එතකොට අපිට මේ ගානට උත්තරේ ගන්න පුළුවන්. දැන් ඇත්තටම මේ ගාන මෙහෙම වාට ඔක්කොම ගුණ කරලා සුළු කරන්න පුළුවන්. එහෙනම් නැත්තම් අපි බලමු. මෙතන මේ ඔක්කොම ටිකේ පහෙන් බෙදෙන කැලේ තියෙනවා. කොහෙන් ගියද? 25න් බෙදෙන්නේ නැහැ නේ ඔක්කොම. හැබැයි 25න් බෙදන්නත් පුළුවන් පොඩ්ඩක්. මම මේ 25ම අයින් කරනවා. හරිද? මම මේ 25ම අයින් කරනවා. ඒතර මේක එක ටර්ම් එකක්. මේ මුළු ටර්ම් එකේ මේ 75 මම 3 ගන්නවා. ඉවරයි. මෙතන මට 25ක් අයින් කරන්න බෑ. මම මුලින්ම 5ක් අයින් කරනවා මේ 90න්. ඊට පස්සේ මේකෙනුත් 5ක් අයින් කරනවා මේකෙනුත් 5ක් අයින් කරනවා. මේ පැත්ත 25න් බෙදුවම මට එන්නේ කීයද? 4යි 16යි 18යි. 18ක් එනවා. හරි. එතනින් එහාට අතරම මම බෙදනවා කියලා හිතන්නේ නැහැ. අපි පැහැදිලි වීම සඳහා තව ස්ටෙප් පැලෙමු. 30 + 30 කියන්නේ 60යි. 25f divided by 2 show that 10 in the එහෙම අවුල නැහැ මේ. අපිට කොමන් ස්විච් කිරීම හරිදුනොත් අහු වෙනවා. හැබැයි නිකන් වෙලා යනවා පේපර් එකක් වෙලා යනවා. එතකොට මේක 90 divided by f plus 18 into 5 කියන්නේ කීයද? I 90. 18 into 6 කියන්නේ ඇත්තටම 108. එතකොට minus 108 divide by f කියන්නේ 18 කියලා වාට එනවා. එතකොට මට ඇත්තටම මේ මුළු ටික මේ දෙකත් කපලා fත් කපලා දාන්න මුළු ඔක්කොම ටික මම 2f කින් මෙතනදිම ගුණ කරනවා. හරිද? එතකොට 2f කින් ගුණ කරාම මේ දෙක කැපෙනවා. මේවා f කින් ගුණ වෙනවා. එතකොට 60f plus 25f squared minus 2f කින් ගුණ වෙන්නේ. එතකොට මෙතන f කැපෙනවා. හැබැයි දෙකකින් ගුණ වෙනවා මේක. ඒ කියන්නේ 180 වෙනවා. plus මෙයා 180f වෙනවා. මෙයා 216 වෙනවා. හරිද? 216 කියන්නේ 36 එකක් එනවා නේද? මෙහෙම එකක් එනවා. මෙතන මොකක්ද ආයි 36 f එකක් එනවා. චෙක් කරමු. දෙකෙන් ගුණ කරනවා f එකකින් ගුණ වුණා. දෙක කැපිලා f එකකින් ගුණ වුණා. හරි. මෙතන f එක අයින් වෙනවා දෙකෙන් ගුණ වෙනවා එකත් හරි. මෙතන f කෙනුත් ගුණ වෙලා දෙකෙනුත් ගුණ වෙනවා. හරි. මෙතන f එක කැපිලා දෙකෙන් විතර ගුණ වෙන්නේ. මෙතන f එක 2f කින්ම මල්ටිප්ලයි වෙනවා. හරි. එතකොට මෙතන මේ පැත්තේ තියෙන 25f ස්ක්වයර් එකක් තියෙනවා. මම ඒක ලියා ගන්න. 25f ස්ක්වයර්. ඊපස්සේ මෙතන 60f එකක් තියෙනවා. මෙතන 180f එකක් මයිනස් වෙලා තියෙනවා. මේ පැත්තේ 36f එකකුත් තියෙනවා. ඔකත් මෙහාට ගෙනාම තව මයිනස් වෙනවා. එතකොට 60f කින් 180f එක මයිනස් කරාම මයිනස් 120f එකක් එන්නේ. ඒකෙන් තව 36ක් අඩු කරාම මයිනස් 156f කියලා එකක් එන්නේ. ඊට පස්සේ මෙතන මොකද්ද තියෙන්නේ? 180 ගෙන් 216 අඩු වෙනවා. ඒ කියන්නේ minus 36. minus 36 into minus කියන්නේ plus 36 equal 0. හරි. මේක තමයි. මේක ආවට පස්සේ ඔයාලට සුළු කරන්න තියෙන්නේ මේක පහෙන් බෙදෙන්නේ නැහැ. අපිට show that තියෙන්නේ මොකද්ද? අපිට show that තියෙන්නේ f6. ඒ කියන්නේ f6 කියන එක මේකේ factor එකක් වෙන්න ඕනේ. එන එක අපිට ලේසි. ඒක factors කරද්දි 25 වරක් 36 නේ. කියන්නේ 25 වරක් 6 වරක් 6. ඒ කියන්නේ 25 වරක් 6 කියන්නේ 150. 150 ගුණ කිරීම 6 කියන්නේ මේ දෙකේ මල්ටිප්ලිකේෂන් එක හදලා 6. ඒ කියන්නේ factors කැඩෙනවා. හරි. එතකොට එක පැත්තකට f දානවා අනිත් පැත්තටම 25f දාන්න වෙනවා. ඒතර 150 ගුණ කිරීම 6 කියන්නේ එතනට 6 වැටෙනවා මෙතනට 6 වැටෙනවා මයිනස් 1 දානවා මම දෙකටම මයිනස් දානවා. හරි. පොඩ්ඩක් ඉන්න. දැන් මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා අපිට. f ට උත්තර දෙකක් එනවා. ඇත්තටම f ට මේගොල්ලෝ 1 6යිනේ පෙන්නන්න තියෙන්නේ.
ඒතර මට මෙතන වැරද්දක් වෙලා තියෙනවාද? f25 ස්ක්වයර්ඩ් එකක් හැදෙනවා -150 -156 +36. ලස්සනටත් එනවා මෙතන. හරිද? ලස්සනටත් එනවා. වැරද්දක් තියෙනවා නම් දැන් වැරද්දක් හොයන්න අමාරුයි. يعني උත්තර දෙකක් එනවනේ 6 බෙදීම 25 කියන්නේ ස්ටිල් පොසිටිව් උත්තර පොසිටිව් උත්තර දෙකක් එද්දී අතරම දෙකටම ඔය කියන වැඩේ පුළුවන් වෙන්න ඕනි. ඈත් එක වෙන්න බෑනේ ඇත්ත කතාව. දෙකටම කියන වැඩේ පුළුවන් වෙන්න බෑ. පුළුවන් වුණොත් තන අවුලක් තියෙනවා. හරිද? මම නිකන් මේ චෙක් කරනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා මට. මට පේන තරමින් ප්‍රශ්නයක් කරා නෑ මට. T1 ගත්තා. මෙතන මේ කැන්සල් අවුට් කරන ස්ටෙප් එක කිසිම වැරද්දක් උන්නේ නැහැ. මේක 25ම ගපුවා. මෙතන 25ම අයින් කරා. මෙතන 25 ගියාම 18ක් එනවා. ඒකත් හරි. මෙතන 5ක් කැපුවා. තව 5ක් ඇතුලින් කැපුවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. 85 90ත් හරි. මෙතන 90ත් හරි. මෙතන 180ත් හරි. මෙතරම් වැරද්දක් වෙලා නැහැ දැන් උඩට. මට F6වට අනිත් උත්තරේ අයින් කරගන්න විදියක් හරියටම හිතන්න බෑ. සහ ඒ උත්තරේ එන්න විදියක් නෑ මේකට. මෙහෙම එකක් තියෙනවා. අන්න ඔතනදී පොඩි මෙහෙම දැන් මම ඒක බැලුවේ උත්තරේ අයින් කරගන්න මොකද්ද ගන්න පුළුවන් කන්ඩිෂන් එක කියලා අපිට. දැන් ඔයා හිතුවොත් මොකද්ද? ඒක වෙන්න පුළුවන්ද? මේක වෙන්න බෑ. පොඩ්ඩකින් මේක මම බැලුවේ පීට පිටිපස්සෙන් Q හිටියොත් අපිට මේ කියන දේ කරන්න පුළුවන්ද? ඒත් බෑ. අපිට මේ හරියටම වරදින තැන. කියන්නේ මෙහෙමයි මට මේක F ට උත්තරයක් දාලා මොකන්ද? මෙතන F ට 6 බෙදීම 25 දැම්මුත් එහෙම 6 බෙදීම 25. මේ T1 කියන එකම වෙනවා කීයද? T1 කියන එක මම හිතන්නේ 150ක් විතර වෙනවා. 150 නෙමෙයි 125ක් වෙනවා. හරිද? T1 කියන එකම 125ක් වෙනවා. therefore not possible කියලා ලියන්න පුළුවන්. මම බලන්නේ මම හිතන්නේ කොහොමද මෙහෙම උත්තරයක් ආවේ කියලා. හරිද? මෙහෙම උත්තරයක් ස්ටිල් ආවේ කොහොමද කියලා මම හිතනවා. බස් ස්ටිල් අපිට පුළුවන් මොකද්ද? ඒ විදිහට F ගේ අනිකාංශ එක නිග්ලෙක්ට් කරන්න. ඒ කියන්නේ T1 ට ආදේශ කරලා T1 කියන එක ගාන කියලා තියෙන 25ට වඩා එන වැඩි therefore ඔක වෙන්න බෑ කියලා. හැබැයි එහෙම වෙන්න පුළුවන් නේ. කියන්නේ මේකෙන් අපි ගත්තේ සාධාරණ මේ සිනාරියෝ එකට එන්න පුළුවන් F ගැන හෙව්වේ. ඒතර ඒ F ගේ ඉක්වේෂන් එක මේක. එතකොට ඔය කියන කතාව නෑ එහෙම නෑ ඔය වගේ දේවල් සමහරවිට මේ VT graph වල වෙනවා. හරිද? VT graph වල වෙනවා කියන්නේ ඕක එක්ස්ප්ලেইন කරන්න ගියොත් ඇත්තටම මේ මැතමැටික්ස් වලට යන්න වෙනවා. ඉන්ටග්‍රේෂන් පැත්තට යන්න වෙනවා. ඕක වෙන්නේ ඇයි කියන එක එක්ස්ප්ලেইন කරන්න ගියොත් ඕකේ ඔතන වෙන්නේ ඔතන මේ T1 25 T1 තියෙනවානේ. ඇත්තටම ඔතන මේ like අපි නෙගටිව් ටයිම්ස් කන්සිඩර් කරන්නේ නැහැනේ. හැබැයි මේ F එක අඩු වුණොත් අර මැතමැටිකලි මේ අපි ඩිවෙලොප් වෙන එකත් එක්ක ගොඩක් ලොකු නෙගටිව් මේවා දෙකනේ ඔයගොල්ලන් මේක කිව්වට තේරෙන්නේ නැති ඒක මේ ගාන කම්ප්ලෙක්ස් වැඩි ඒක හරියට පැහැදිලිව එක්ස්ප්ලেইন කරනවා. හරි සමහර ගණන් වල ඕක සෙට් වෙලා සමහරලාට ඇති. ඇයි සොලියුෂන් එකක් අපි අයින් කරන්න කියන එක හිතා ගන්න බැරි. මට මැත්ස් වල නම් අහුවෙලා නැහැ. අතන මට ෆිසික්ස් වල අහුවෙලා තියෙනවා මේක. හරිද? එතකොට මේ ඒක ජස්ට් මෙන්න මේ ටර්ම් එක ඇත්ත කතාව මේ ටර්ම් එක නෙගටිව් වෙන්න බෑනේ. හැබැයි මේ T1 කියන එකත් 25 බැන්න ගමන් මේ ටර්ම් එක නෙගටිව් වෙනවා. එතකොට ඇත්තටම මේ කියන එකේ තව සොලියුෂන් එකක් එනවා. හැබැයි ඒ සොලියුෂන් එක පොසිබල් වෙන්නේ අර අපේ ස්ටාර්ටින් ටයිම් එක නිකන් නෙගටිව් වැලියු එකක් වගේ එන්න ඕනේ. තේරෙනවද? ස්ටාර්ටින් ටයිම් එක නෙගටිව් වැලියු එකක් වගේ වෙන්න ඕනේ. ඒතර මෙතනින් පස්සේ ඇත්තටම ගාන වාට හදනවා නම් මම දැන් හදන් තියෙන්නේ F ට උත්තර දෙකක් එනවා. හැබැයි F ට මේ උත්තරය ආදේශ කරොත් T1 කියන එක 125 වෙනවා. හැබැයි T1 කියන එක 25ට වඩා අඩු වෙන්න ඕනේ. ඒක අපි ගාන හැටියට දන්නවා. T1 කියන එක 125ට වඩා අඩු වෙන්න ඕන නම් මේ F ගේ සොලියුෂන් එක අපිට ගන්න බෑ. ඕක තමයි අපිට ඔය ගාන හදන්න තියෙන විදිය. හරිද?
එතකොට මම ඒක ගත්තොත් එහෙම අපි එහෙම ලියමු. එතන f කියන්නේ 6 o f කියන්නේ මට එනවා 6 බෙදීම 25. හැබැයි මේක නිකන් දාන්න when f equals 6 බෙදීම 25 t කියන්නේ මොකද්ද? t1. t1 කියන්නේ 30 divided by 6 divided by 25. එතකොට මේක වට 125 seconds කියලා එනවා. එතකොට t1 කියන්නේ less than 25 seconds. Therefore, this is not possible. හරි. Therefore, මොකද්ද? f is equal to 6 only. is only solution කියලා ලියුවා නම් කවන්නේ. මෙහෙම තමයි වාට f5 කියලා ගන්න පුළුවන්. හරි. Then distance traveled by p from x until meeting q. p ගේ ඉඳලා p x ගේ ඉඳලා q හම්බෙනකන් යන්න ගිය දුර. ඒ කියන්නේ ඇත්තටම තාම මෙන්න මේ area of ABFH නේද? අපිට හොයන්න කියන්නේ මේ area of FB ABFH. ඒ කියන්නේ මේක. ඒ කියන්නේ මේක. මෙන්න මේක 25 කපන්න කලින් තියෙන මේක. හරිද? එතකොට මේ ටික දැන්ට අපි අදාළ නැහැ කියලා මේක පැත්තෙන් ගමුකෝ. අදාළ නැත්නම් හරි. එතනට ගත්තොත් මොකද්ද? required distance එක වෙන්නේ area of ABFH. ඒ කියන්නේ 30 plus V1 divided by 2 into 25. 30 plus 25f divided by 2 into 25. මේ කියන්නේ මොකද්ද? 30 ඕනනම් දැන් 60 කරන්න plus 25 into 6 divided by 25 divided by 2. මේක දෙකෙන් බෙදුවට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් 30 plus 25 into 3 නේ again 75 into 25. අතන මෙතනින් පස්සේ සුළු කිරීමක් වගේ ලියමු උත්තරේ දැම්මත් එකයි. හරිද? ඒ වුණාට අපි සුළු කරලා බලමුකෝ. 105 into 25. එතකොට 25 105 ගුණ කරනවා 25 100 ගුණ කරනවා 2500යි 5 ගුණ කරනවා 125. 2500 125 කියන්නේ 1625 එකනේ පෙන්නන්න තියෙනවා. එතකොට මේක වට 2625 meters කියලා එනවා. කියන්නේ show that තියෙන එක එනවා. එහෙනම් මේ ගන්න වට එහෙම තමයි හදන්න තියෙන්නේ. හරි. දැන් අපි 11 B part එක බලමු. 11 B part එක දැන්. B relative velocity ප්‍රශ්න බලමු. relative velocity ප්‍රශ්න ගත්තාම ගත් දෙක තියෙන්නේ river flows due east with uniform velocity හරි AB කියන්නේ fixed points දෙක හරි surface එකේ A is due south of B හරි කියන්නේ බීට පහලින් අපි diagram එක දෙද්දි බීට පහලින් තියෙන්නේ diagram එක දීලා තියෙනවා shown the figure at a certain instant boat P මෙයා ගන්න කියවද මුලින්ම මාක් කරන්න පුළුවන් data ටික මාක් කරලා අපි මෙතන මාක් කරගමුකෝ river flows due east. එතකොට මම ලිම ගත්තොත් P river එක R එකෙන් represent කරමු. එත් එක E එකෙන් represent කරමු. තව මොනහරි ඕනේ අපිට velocity of river relative to earth. river එක relative to earth තමයි මේගොල්ලෝ කියන්නේ due east කියන්නේ මේ direction එකට. unit එක ඕනේ දැන් දාන්න. හරි. At a certain instant, a boat P is observed at point A. Hari point A wala boat එකක් තියෙනවලු. Sailing on a straight line path with a uniform velocity u relative to Earth in the direction of theta west of north.
හරි. එතකොට velocity of මම boat එකයි අනේ boat P. අනා velocity of P relative to earth ඒගොල්ලෝ කියනවා 30 west of north. ඒ කියන්නේ ඒක මාක් කරලා දීලා තියෙනවා. මෙහෙම 30 degrees u කියලා velocity එකකින් යනවා. හරි. Find the velocity of P relative to water. P relative to water හොයන්න කියලා තියෙනවා. නම් මුලින්ම මේක හොයන්න. Velocity of P relative to water කියන්නේ river. water කියන්නේ river නේ. අපි ගත්ත විදියට එතකොට මට මේක කියන්න පුළුවන් මොකද්ද? velocity of P relative to earth plus velocity of earth relative to river. එතකොට PE minus V river relative to earth එනවා. PE කියන්නේ මේ අතට U 30 degrees වලින් මේක minus මේ අතට U. හරි. ඒ කියන්නේ අත්ත කතාව එක ඩයග්‍රෑම් එකකට ගත්තොත් මොකද්ද? මේ අතට එන්නේ අරක 30 degrees වලින් මෙහාට එනවා. එතන ඉඳලා U එකක් එන්න එතන ඉඳලා තව U එකක් මෙහාට යනවා. හරි. එතකොට කොහොමද V peak R කියන්නේ? ඇත්තටම එතකොට මෙන්න මේ resultant එක තමයි අපිට ඕන. ඒකට ඒක හොයාගන්න ඕන. මේක 60යි. කියන්නේ මේ ඇන්ගල් එක 30 නම් මෙන්න මේ පොඩි ඇන්ගල් එක 60යි. මේ පොඩි ඇන්ගල් එක 60 නම් මේ ඇන්ගල් එක 120යි. මේ sides lengths දෙක equal මොකද u. එහෙනම් වාට මේක 30 degrees කියලා ගන්න පුළුවන්. මේක 30 degrees කියලා ගන්න පුළුවන්. එහෙනම් මේක දිග මොකද්ද? මේ direction එකට කියන්නේ ඒක අපි angle කරලා ගමු. මේ direction එකට කියන්නේ 30 දෙකක්. කියන්නේ 60 degrees. මේක ඇවිල්ලා u ගෙන් cos 30යි තව u ගෙන් cos 30යි. ඒ කියන්නේ 2u cos 30. cos 30 කියන්නේ √3 divided by 2. ඒ කියන්නේ මේක මේ direction එකට √3u වෙනවා. 60 degrees. මෙහෙම තිබ්බහම ඇති. අයි වචනේ කියන්න ඕනේ මේකෙන්. මේක තමයි P relative to river. නැත්නම් P relative to water මේක. At the same instant, another boat Q is observed at point B. Hari, sailing in a straight line path with uniform speed V relative to water. Hari, with the intention of intercepting P. Where V එකේ range එක අපිට දීලා තියෙනවා. හරි. Show that there are two possible directions in which Q can sail to intercept P. හරි. ඕකට තමයි අපිට velocity triangle එකක් කියන්නේ velocity relative velocity diagram එකක් අඳ ගන්න වෙනවා. හරිද? එතකොට අපි ඕකට අඳින්න ගන්න ඕනේ relationship එක මුලින්ම ලියුවා. අපි දන්නවා දැන් P relative to river එකක් දන්නවා, Q relative to river එකක් දන්නවා. එහෙනම් river එකත් එක්ක තමයි බලන්න ඕනේ. එතකොට මෙහෙමනේ. දැන් B කියන point එක මෙතන, A කියන point එක මෙතන. එතකොට P පටන් ගන්න මෙතනින්. Q පටන් ගන්න මෙතනින්. ඇත්තට මේකෙන් ගන්න පුළුවන් data එක මොකද්ද? velocity of Q relative to P. P ට relatively නේ. P ට සාපේක්ෂව Q ගේ velocity එක මොකද්ද? පහළ direction එකට තියෙන්න ඕන කොහෙන් හරි. ඇයි? ඔයා P එක තැන තියලා හිතුවොත් Q මොකද්ද කරන්නේ? Q P ගේ දිශාවට එනවා. සරලව Q P ගේ direction එකට යනවා. කියන්නේ exactly කෙලින්ම යටට එනවා. කියන්නේ vertically downwards එන්න ඕනේ අපේ පොතේ කොලේ plane එකෙන් ගත්තොත් Q relative to P. එතකොට අපි ඇත්තටම දන්නේ දැන් අලුත් data එකකට velocity of Q relative to P. සහ අපි දන්නවා මේ දෙකම river එක terms ලියන්න. කියන්නේ river එක ගාවගෙන ලියන්න පුළුවන් අපිට. Q relative to river plus velocity of river relative to P. ඒතර මේක තව සැරයක් අපිට මෙතන ගෙලින්ම ඊළඟට substitute කරමු. අනේ
මෙහෙම තියමුකෝ. හරි. ඊට පස්සේ තව ඩේට් එකක්. අනිත් ඩේට් එක මොකද්ද? q relative to river එක දීලා තියෙනවා. velocity of q relative to river තමයි අපිට දීලා තියෙන්නේ මොකද්ද? v කියලා. හැබැයි ඒකේ ඩිරෙක්ෂන් එකක් දීලා නැහැ. හරි. එතකොට දැන් මම දන්නවා මේක v කියලා. ඊපස්සේ p relative to river මේ අතර √3u. එහෙනම් මම මෙයාව දැනගන්න ඕනේ මොකද්ද? එයාට opposite direction එකට √3u එන්න ඕනේ. මොකද මෙයා rp. මෙයා pr නෙමෙයි මෙයා rp. හරිද? මෙයා 60 degree angle එකක් හදන්න ඕනේ. හරි. ඊට පස්සේ මේක මොකද්ද? මේක අපි දන්නවා මොකක් හරි වැලියු එකක් පහළ ඩිරෙක්ෂන් එකට ඉච්චරයි දාන්න. ඒක අපි වැලියු එකට හරියටම දන්නේ නැහැ. එතකොට මම මේක අදිද්දී මොනවා හරි අකුරු ටිකක් දාගන්න. දැන් ගානේ PQ පාවිච්චි කරලා ඉවරයි. ගානේ ABත් පාවිච්චි කරලා ඉවරයි. ගානේ ABත් පාවිච්චි කරලා ඉවර නම් මම මොකද්ද කරන්න පුළුවන්? ABත් ඉවරයි PQ. AB PQ. C වලින් ඉඳන් අපි අකුරු දාගන්නේ. C අකුරක් ගන්න යූස් කරලා නැහැ. හරි. එහෙනම් මම මෙතනට දාගන්නවා C පොයින්ට් එක. මේක දාගන්නවා C D පොයින්ට් එක. මේක C මේක D. ඊට පස්සේ මේක D E කියලා දා. ඒත් පාවිච්චි කරන්නේ F කියලා දාගමු අපි. මේක DF. හරිද? එතකොට මේක CD DF නම් CF තමයි යාගේ රිසල්ට් එක වෙනවා. ඒ කියන්නේ මේක තමයි CF. ඉතින් අපිට කියනවා මේ ගත්තේ මොකද්ද? CF equals එතනම CD plus DF කියන කන්ඩිෂන් එක තමයි මේ යූස් කරේ. හරි. දැන් අපි මේක ඩයග්‍රෑම් එකක් දුන්නා. මේක ඩයග්‍රෑම් එක මොකද්ද? මේක ඩයග්‍රෑම් එක තමයි දැන් අපි මුලින්ම දන්න එක ගන්න. දන්නේ මොකද්ද? CD. අපි දන්නවා ඒක 60 degrees. එහෙනම් 60 degrees වලින් තියෙනවා කියලා අපි දන්නවා. මෙතන C නම් මෙතන D කියලා අපි දන්නවා. ඊට පස්සේ CF. අපි දන්නවා මේ රිසල්ටන් එක මෙයාගේ රිසල්ටන් එක මෙතන ඉඳන් පහළට එන්න ඕනේ කොහොමද? කොච්චර දුර යන්න ඕනේද කියලා දන්නේ නැහැ. රිසල්ටන් එක ගැන එක්සැක්ට්ලි ලිවර් දන්නේ නැහැ. ඉතින් මම පහළට එනකන් හදගත්තා. හරි. එතකොට හරි. F කොහේ තියෙනවද කියන එක මම දන්නේ නැහැ. ඊපස්සේ V ට ඒගොල්ලෝ කියලා තියෙනවා V කියන එක √3u ට වඩා වැඩි. එතකොට ඇත්තටම මෙන්න මේ length එකනේ √3u කියන්නේ. √3u කියන්නේ මේ CD ගේ length එක. එතකොට V කියන එක ඔයා ඇත්තටම ගත්තොත් මේ length එකට වඩා ලොකුයි definitely. මේ length එකට වඩා ලොකුයි. හැබැයි ඒගොල්ලෝ 3u divided by 2 වලට වඩා පොඩි කියලා දීලා තියෙනවා. එතකොට sorry මේක මට වැරදුනා. මේගොල්ලෝ ඒක V එක A length එකට වඩා පොඩි කියලා දීලා තියෙනවා. එහෙනම් අර මොනවත් එකයි දෙන්නේ. එතකොට ඇත්තටම අපිට V ගන්න මේ V ගේ magnitude එකේ range එකක් අපි දන්නවා. ඒතර V ගේ magnitude එකේ range එකක් දන්නවනම් අපිට මෙතන අපි දන්නවා අපි මේ වගේ තැන්වලදී අපි circle එකක් ගන්නවා. අර compass එක අරගෙන අවකට අරගෙන මෙහෙම circle එකක් ගන්නවා මේ රටේ. ඒතර මේ circle එකෙන් කියන්නේ මේ V ගේ direction එක අපි specify කරලා දන්නේ නැහැ නේ. එතකොට V ගේ direction එක දන්නේ නැහැ. හැබැයි ආගේ magnitude එක constant එකක් නින්ද අපි circle එකක් ගන්නවා. ඒ circle එකේ තැනක තමයි අනිවාර්යෙන් V තියෙන්න ඕනේ. හරිද? එතකොට මම මෙතන ඉඳන් මෙහෙම අඳිනවා diagram. මෙහෙම අඳිනවා. මෙහෙම ඇඳලා මොකද්ද වෙන්නේ? ටිකක් ලස්සනට ඇඳොත් නිකන් මදි වගේ. දැන් සර්කල් එකක් ටිකක් ලස්සනට අඳිනවා. නිකන් මෙයාගේ පොයින්ට්ස් ටිකකින් ගියා නම් හරිනේ. මෙන්න මේ වගේ. හරිද? මෙන්න මේ වගේ තමයි ඇඳෙන්නේ. හරිද? දැන් ඕක දැන් ඔයාලට කෙලින්ට කියන්න පුළුවන් මේක තැන් දෙකකින් කැපෙනවා කියලා. හරි? ඒ වුණාට
තව කෙනෙක්ට ඔය සර්කල් එක මෙහෙම අඳින්න තිබ්බයි. තව කෙනෙක්ට ඔය සර්කල් එක මෙහෙම අඳින්න තිබ්බයි. අපි එහෙම ඇඳේ නැත්තේ ඇයි? එතකොට ඇත්තටම පෙන්වන්න ඕනේ මේ CF line එක. CF line එකයි CF extended line එකයි මේ D point එකයි අතර තියෙන minimum distance එක තමයි මේක. එතකොට ඔයා දන්නවා මේක 30 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ දුරට මම L කියලා ගන්නම්කෝ. මේ L එක වෙන්නේ මොකද්ද? මේ L එක වෙන්නේ √3u cos 30. ඒ කියන්නේ √3u into √3 divided by 2. ඒ කියන්නේ 3u divided by 2. එතකොට මෙන්න මේ L කියන දුරටත් වඩා v එක exactly වැඩි. ඒ දුරට වඩා වැඩි. හැබැයි මේ √3u ට වඩා අඩුයි. කියන්නේ ඔක √3u ට වඩා වැඩි වුණා නම් ඔය සර්කල් එක වදින්න මෙන්න මෙහෙම. අයිම වැදුනොත් මෙන්න මේ හරියකින් විතරයි ඔය v එක කැපෙන්නේ. ඒතර එක වෙක්ටරය වදින්න පුළුවන්. හැබැයි ඔක මේ L ට වඩා ඔයක අඩු වුණා මොකද? මෙන්න මෙහෙම සර්කල් එකක් වදින්නේ. එතකොට ඇත්තටම v ට සොලියුෂන්ස් නැහැ. කියන්නේ ඔය කියන විදිහට දෙන්න කවදාවත් හම්බෙන්න බෑ. ඔය එක. එහෙමත් නැත්තම් මොකක්ද වෙලා තියෙන්නේ? මෙහෙම ලස්සන්ට මෙන්න මේ L එක වා √3u divided by 2 කියලා පෙන්නුවාම මොකද්ද? ඔයා මෙතනට මොකක් හරි f1 කියලා දාගන්න. f2 කියලා දාගන්න. දැන් මම වගේ නම් මේ වගේ එකක් වඩා හොඳට මේ ස්ටේට්මන්ට්ස් දෙකකින් ලියනවා. මොකද්ද ස්ටේට්මන්ට්ස් දෙක? මම ලියනවා v is less than L greater than √3u නැත්තම් ඔයාලට මොකක් හරි EC එකේ මොඩියුලස් එක. ඒක නැත්තම් ගාන ඩේටා එකක් විදිහට දීලා තියෙන්නේ. Therefore there are two possible directions කිව්වම හරි there are two possible directions which are df1 and df2 කියලා කිව්වනම් හරි ඩයග්‍රෑම් එක වගේ මාක් කරලා දිනවනේ. ඔය ඇති. ආවේ ඩයග්‍රෑම් එක ඇඳලා මෙහෙම කරලා මේ LO හොයලා මෙහෙම ලිව්වනම් ඔයාට ප්‍රශ්නේ තේරලා තියෙන්න ඕනේ කරා. ඊට පස්සේ p ව ඉන්ටර්සෙප්ට් කරන්න ඕම තියෙන්න ඕනේ. මේ ඩිරෙක්ෂන්ස් දෙකෙන් වෙන වෙනම ඉන්ටර්සෙප්ට් කරන්න කිය ටයිම් ඩිෆරන්ස් එක ඔයාලට පෙන්වන්න කියලා තියෙනවා. මෙන්න මෙහෙම එකක්. හරි. එතකොට දැන් අපිට ටයිම් ඩිෆරන්ස් එක හොයන්න තියෙනවා. ටයිම් ඩිෆරන්ස් එක ගන්න ගියාම මොකද්ද ඔයාලට කරන්න පුළුවන්? එතකොට මේ ටයිම් ඩිෆරන්ස් එක කන්සිඩර් කරද්දී අපි දන්න දේ මොකද්ද? අපි දන්න දේ තමයි මෙයා මෙන්න මේක. කියන්නේ මෙයා මෙන්න මේ velocity එකෙන් හම්බෙන්නේ. කියන්නේ අපිට ලේසි මොකද්ද? relative velocity එක පැත්තෙන් යන්නේ. එතකොට අපි දන්නවා මෙයා q p ට රිලටිව්ව ඉනිෂියලි හිටියේ d දුරකින්. එතකොට කොහෙන් ගියත් qp හම්බෙනවා නම් එයා d කියලා දුරක් තමයි යන්න ඕනේ. ඒ දේ අපි දන්නවා. එයා d කියලා දුරක් යන්න ඕනේ. හරිද? ඒ දේ අපි දන්නවා නම් අපිට දැන් කරන්න පුළුවන් මොකද්ද? මෙයාගේ time difference between paths නේ. එතකොට පළවෙනි path එක කියන්නේ මෙන්න මේ අතර velocity එක තියාගෙන ගියොත් එයාගේ relative velocity එක මේකට අදාළ වෙන ගාන මම ඒක ගන්නම් මොකක් හරි x කියන simple x අපි use කරේ නැහැ ගාන. මෙයා මෙන්න මේ direction එකට velocity තියාගෙන ගියොත් ඒ අදාළ වෙන ගාන මම y කියලා ගන්නවා. හරිද? then මට කොහොමද මේක හොයන්න පුළුවන්? හරි. ඒතර in terms of vu දෙකෙන්ම පෙන්නන්න තියෙන්නේ. හරි මම මේ දෙකම ඉරියඳ ගන්නම්කෝ. එතකොට මම දන්නවා මේක v කියලා. also මම දන්නවා මේකත් v කියලා. මේකයි නේ අපිට අදාළ වෙන velocities ටික. එතකොට මොකද්ද මෙතන ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? එතකොට ඇත්තටම බැලුවොත් මේ මම ඇඳලා තියෙන එක මේ පොඩ්ඩක් කැත. ඔක ලස්සනට එනවා. හරිද? මම ඒක ලස්සනට අඳින්නද? මම ඔක්කොම ටික මකලා ලස්සනට අඳින්න. මම දැන් සර්කල් එක ඇඳලා තියෙන එක මම කැතට ඇඳලා තියෙන්නේ. හරිද?
එතකොට මෙතන CD කියන එක මෙහෙම එකක් එන්න ඕන. මෙහි C ටිකක් ඇන්ගල් කරමු 60 degrees ඉඳලා මෙතන C මෙතන D මේක √3u මේක 60 degrees ඊට පස්සේ අරක vertically downwards වලින් හරි F එකකින් ඉවර වෙනවා. මේක මට මෙහෙම අදින්න පුළුවන් perpendicular එක. ඒක තමයි මම L කියලා මාක් කරේ. ඒක ඇත්තටම ඔය සර්කල් එක පාස් වෙන්න ඕනේ මේ දෙපැත්තම equal distances දෙකකින් තමයි පාස් වෙන්න ඕනේ. හරිද? මෙයා මෙන්න මේ වගේ ආක්කයක් තමයි එන්න ඕනේ. කම්පස් එකකින් ඇඳලා තවල් ලස්සනට එනවා. මෙන්න මේ වගේ සර්කල් එකක් තමයි එන්නේ. හරි. එතකොට මෙතන මම F1 කියලා ගන්නවා. මෙතන මම F2 කියලා ගන්නවා කලින් විදිහට. මේ length එක මම x කියලා ගන්නවා. මේ මුළු length එක මම y කියලා ගන්නවා. හරි. දැන් මේ x මට ඕනේ මේ y ඕනේ. මෙතනට මට ඇත්තටම use කරන්න තියෙන්නේ geometry. සරල geometry එකක් තමයි මොකක් හරි use කරන්න තියෙන්නේ. ඒකට මම මෙතන දන්නවා මේක v කියලා දන්නවා. ඊපස්සේ මේ length එකත් මෙන්න මේ length එකත් මම දන්නවා v කියලා. හරි. අතන මේ length එකත් v මේ length එකත් v. හරි. දැන් මේ triangle එක consider කරලා මම x හොයන්න ගත්තොත්. එතකොට තමයි මේ relative wave ඔයාලට triangle එක ගහන විදි තුනයි තියෙන්නේ. ඒ විදි තුනම බලන්න. මෙතන මෙහෙම triangle එකක් ඔයාලට තියෙන්නේ. මෙන්න මේ angle එක දන්නේ 60යි කියලා. ඊට අමතරව මොනවද දන්නේ? ඒක 60 නම් මේකත් 60යි. කියනවා මෙතන angle එක තමයි දන්නේ. ඒතරට perpendicular එක construct කරන්න විදි කීයක් තියෙන්නේ? මෙතන ඉඳන් මේ side එකට ගහන්න පුළුවන්. පාට හොයන්න ඕනේ මේක. ඔයා මේක v කියලා දන්නා මේක u කියලා දන්නවා. ඒකට මේකෙන් හොයන්න ගියොත් එහෙම x දෙකකට ගන්නවා. හොයන්න ඕනේ කැලි දෙකකට ගන්නවා. හොයන්න ඕනේ කැලි දෙකකට කඩන එක අපිට කරදරයි. එහෙම කරගන්න නැහැ. ඒතකොට මේ විදිහට නෙමෙයි perpendicular එක construct කරගන්න ඕනේ. මේ side එකට නෙමෙයි. එහෙනම් මේ side එකට perpendicular එක construct කරගන්න බලන්න. ඒක අපිට හරියට වැඩ කරනවා. තුන්වෙනි side එක කියන්නේ මේකේ. හරිද? මේකෙන් perpendicular එක construct කරනවා කියන්නේ එන්න මේ perpendicular එක නේ. මම මේ side එකට ගහන perpendicular එක මට තේරුමක් වෙන්නේ නැහැ. දැන් මම මේ side එකට ගහන perpendicular එකෙන් ගහුවා. ඒක ඕකේ. තුන්වෙනි side එකට ගහන තියෙන perpendicular එක මේක. ඒකෙනුත් මට තේරුමක් නැහැ. තරතා. අද මට තේරුමක් තියෙන්නේ මේ විදිහේ construction එක කරගත්තාම මෙතන 90 degrees මෙතන 60 degrees. එහෙනම් u ගේ sin 60 තමයි මේක. මේ ඇවිල්ලා u sin 60. ඒතර මේ ඇවිල්ලා මොකද්ද? u cos 60. හරිද? එතකොට මේ කැලේ අපි දන්නවා u cos 60 minus x වෙන්න ඕනේ මේ කැලේ. මේ කැලේ u sin 60. මේ කැලේ මම දන්නවා v කියන මට ගෙඩින්ම Pythagoras දාන්න තියෙනවා. හරි? එතකොට ඇත්තටම මම මේ ඔක්කොම ටිකම කළා. දැන් ඒක දාන්න ලෑස්ති වෙනවා. ඔක්කොම නේ මම මෙතනින් නම් කරන්නම්කෝ. ඒතර ඔයගොල්ලෝ මාර්කින් වල දැකලා තියෙයි ඔය එක්ස්ප්‍රෙෂන් එක නිකන් ඩිරෙක්ට්ම ලියනවා. හරිද? ඔයගයි triangles and ලොකුවට පෙන්නන්නේ නැහැ. මොකද්ද අපි ලියන්නේ? u cos 60 minus x. u cos 60 minus x. ඒක එක side එක මේ side එක. plus u sin 60 square. කියන්නේ මොකද්ද? v square. hypotenuse එකේ square එක. Pythagoras දැම්මේ basically. අදට මේක u into half minus x square plus u √3 divided by 2 ගේ square එක equals v square. So make a u divided by 2 minus x square v square minus මම මේක හරියට ගෙනියනවා. හරියට ගෙනියන ගමන් මම ස්ක්වයර් කරොත් මොකක්ද දෙන්නේ? 3u square divided by 4 එකක් තියෙනවා මෙතන. √3u square නම් 3 2u square නම් 4. හරි. ඊට පස්සේ මට මේකේ root එක ගන්න පුළුවන්. මේකේ root එක ගද්දි මම මේ හතර common denominator ගත්තොත් 4v squared minus 3u squared divided by 4 ගේ root එක තියෙන්නේ. ඒකයි u2 divided minus x එකක් එන්නේ. එතකොට මේ හතර වුණා මට පොඩ්ඩක් ඉන්න 9u එකක් ඇවිල්ලා තියෙනවා මේගොල්ලන්ට.
හරි ඔන්නෝකනේ වර්දිනවා කියන්නේ. මෙතන මොකද්ද? u නෙමෙයි √3u හරි. මේක √3u. අතර මේ ඔක්කොම තැන්වල √3u තියෙනවා. මෙතනත් මම දාන්න ඕනේ u නෙමෙයි √3u හරි. √3u. මෙතනත් දාන්න ඕනේ √3 √3u. ඒ කියන්නේ 3u කියලා කෙලිම ගන්නකො. එතකොට මේක ස්ක්වයර් කරාම මෙතන 9 ක් එනවා. හරි එතකොට මෙතන 9 ක් එනවා. හරි. ඉස්සරේ බලලා වැරද්ද අඳුරගත්තා. හරි. ඔහොම ලියනවා. හරි. එතකොට මෙතනට 1 √3u එකක් එන්නේ. එතකොට මේක √3u / 2 √3u / 2. මේකේ වාට එනවා මොකද්ද? x මෙහාට ගෙනහලා මේ කැලේ මෙහාට ගෙනවා. එතකොට x කියන්නේ මොකද්ද? √3 / 2u minus මේ මුළු කැලේ 4v² - 9u². හතර එළියට ගන්න පුළුවන් මට දෙක කරලා. ඕක x කියලා මට එනවා. හරි. ඇත්ත කතාව මේ ලයින් එකනේ මම ඇඳේ. මම මේ ඇඳලා තියෙන්නේ මෙන්න මේ ලයින් එක. හරිද? මේ u sin 60 කියන ලයින් එක තමයි මම ඇඳලා තියෙන්නේ. 3u / 2. එහෙනම් මට මෙන්න මේ ට්‍රයැන්ගල් එකට තව එක්ස්ප්‍රෙෂන් එකක් ලියන්න පුළුවන් මොකද්ද? මට ඒ ට්‍රයැන්ගල් එකට තව එක්ස්ප්‍රෙෂන් එකක් ලියන්න පුළුවන්. ලේසියෙන්. මේ ලෙන්ත් එක කියන්නේ නෑ දැන් හරි මේක තියෙනවා මෙහෙම තියෙනවා v² මේ ලෙන්ත් එක මම දන්නවා. ඔව්. එතන තමයි මට මේ ලෙන්ත් එක හොයන්න පුළුවන්. එහෙම හොයුවා නම් ලේසි මේක. හරිද? එහෙම හොයුවා නම් ලේසි කියන්නේ කොහමද? මෙන්න මේ ලෙන්ත් එකට මොකක් හරි z කියලා දාගමුකෝ. හරි. අවේ z කියන එක අපි හෙවුවා නම් මොකද්ද? අපි එහෙම ගන්න හදමු. මේ ස්ටෙප් එක ඕනේ. ඒකට මේ මුළු පාර්ට් එකම ඇත්තටම z. හරි. මේක z. මම z එක මට තව ටිකක් සුළු කරලා ලියන්න පුළුවන් මෙහෙම. එහෙම හදන්න තමයි ලේසි. හරි. එතකොට x කියන්නේ මොකද්ද? x කියන්නේ u cos 60 කින් minus z √3u not √3u cos 60 කින් minus z මේ දෙක මේ z හරි. ඒ කියන්නේ √3u half නෙමෙයික minus z කියන්නේ මේක. අපි උපත් මෙහෙම තියා ප්‍රශ්නයක් නැහැ. දැම්ම ඔක්කොම ආදේශ කරගන්න යන්න එපා. මේක just √3u / 2 minus z කියලා තියන්න. x. ඊට y තියෙන්නේ මොකද්ද? y කියන්නේ √3u cos 60 plus z. ඒ කියන්නේ √3u / 2 plus z එක තමයි මේ y කියන අදාළ velocity එක වෙන්නේ. එතන මේ xy කියන්නේ length වගේම velocities එනවා. මේ velocity diagram මෙහෙම නේද කරන්නේ? එතකොට මට මොකද්ද කරන්න පුළුවන්? මම ගන්නම් පළවෙනි තුර යන ටයිම් එක t1 කියලා ගත්තොත් ඇත්තටම මට s = ut දාන්න තියෙනවා. ඒතකොට t කියන්නේ s / u. ඔක අපි ලියනවා t = s අපි q related to p motion එක සරල කරන්නේ. q related to p. හරි. ඕකෙන් මට t1 ගන්න පුළුවන් මොකද? s කියන්නේ d / x. t2 කියන්නේ d / y. හරි. එතකොට අපිට හොයන්න කියන්නේ මොකද්ද? ඔය දෙකේ ඩිෆරන්ස් එක. ඇත්තටම මේ x කියන එකනේ අඩු එක. x කියන්නේ අඩු එක. එතකොට x එක අඩු නම් මොකද්ද? sorry මම s / v. හරිද? ඔව්. s එක අඩුයි කියන්නේ මොකද්ද? sorry x එක අඩුයිනේ x එක -z නේ. x එක අඩුයි කියන්නේ මේ t1 කියන ටයිම් එක වැඩි. තේරෙනවද?
t1 කියන ටයිම් එක වැඩි. මේ t2 කියන ටයිම් එක අඩුයි. y එක වැඩි නිසා. හරි. එහෙනම් මම මොකද කරන්න පුළුවන් මෙතන? මට වැඩි එකෙන් අඩු කරන්න ඕනේ කියන්නේ t1 minus t2 ගන්න ඕනේ. ඒක තමයි ටයිම් ඩිෆරන්ස් එක. ඒ කියන්නේ d divided by x minus d divided by y තමයි මට ඔය ඕනේ වෙලා තියෙන්නේ. එහෙනම් මම d ව කොමන් ගන්නවා. ඊට මට ඇත්තම ඕන වෙලා තියෙන්නේ x minus y xy ඕන වෙලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට ඔයාලට ගෙලින්ම මේක ලියන්න පුළුවන්. අර ලොකු ඉක්වේෂන් එක දාන්න නැතුව x minus y x minus y में y minus x y minus x y minus x तर y minus x කියන්නේ මොකද්ද? මේ දෙක අඩු කරාම 2z එන්නේ. d කියන්නේ into 2z xy කියන්නේ √3u divided by 2 minus z √3u divided by 2 plus z. මේ difference of two squares වර්ග දෙකක අන්තරය කියන ෆෝම් එකෙන් තමයි මේක තියෙන්නේ. ඒතර වර්ග දෙකක අන්තරය කියන ෆෝම් එකෙන් නම් මේක තියෙන්නේ. අර මොකද්ද කරන්න පුළුවන්? මට ඔබ එහෙම ලියන්න පුළුවන්. එතකොට මේ කියන්නේ 2d z මේක ස්ක්වයර් කරාම එන්නේ 3u square divided by 4 minus z square. කියන්නේ 2d z මම සබ්ස්ටිටියුට් කරනවා මේක. root 4v squared minus 9u squared divided by 2 whole thing divided by 3u squared minus 4 minus මොකද්ද? මේක z square කියන්නේ minus v square divided by 9 හරිනේ 9u squared divided by 4. අතන අපි දැන් show that උත්තරේ බලමු. show that උත්තරේ ගත්තාම ඒක තව ටිකක් සුළු වෙන්න ඕනේ. මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට d into 4v squared minus 9u squared තියෙනවා. ඊට පස්සේ මොකද්ද? මේ යට අපි සුළු කරාම මේ දෙක අඩු වුණාම minus into minus plus වෙනවා plus 9 plus 3 කියන්නේ 12. 12 divided by 4 කියන්නේ 3. කියන්නේ අතන මෙතන තියෙන මොකද්ද? 3u squared තමයි minus v squared. ඔක තමයි time difference අපිට ඔක delta t කියලා කියන්න පුළුවන්. මෙතන නම ඔක delta t කියලා දාගන්නවා. ඊට මේ delta t අතර ඔක තමයි ගානේ අහන්නේ. ඊට අපිට උත්තරේ එනවා. හරි විදිහට කියන්න. ඕන තමයි ඔය ගාන හදන්න. හරිනේ. එතකොට relative velocity ගාන ඉවරයි. කියන්නේ 11 ඉවරයි. ඊළඟ අපිට 12